2019 20 විතර ඉඳලා තියෙනවා යාගේ 98,78,000 රුපියල් 40 ගානේ ටිකට් පත් ගත්ත මගේ දැන් 4 ලක්ෂ ගාන මිනිස්සු ගත්ත ටිකට් මේ තියෙන්නේ. මේකට හේතුව අපි හොයාගෙන ගියාන් පස්සේ මේ අලෙවි නියෝජිතවරියට ඒ අලෙවි නියෝජිතකම දෙන්න කියලා තියෙන්නේ 2016 6 16 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් 98 ලක්ෂයක් කොල්ල තිබ්බන් පස්සේ ටැක්ස් ගත්තේ නැති අය කියලා බලන්න අපි ගියා බලන්න විවාහ සහතිකයට ඉදුමිය. විවාහ සහතිකයේ තියෙනවා සම්පත් කාර්යවසම් කියලා එකේ. අපි විවාහ සහතිකයට ගියාන් පස්සේ එතන තියෙනවා සම්පත් කාර්යවසම්ගේ පියා කවුද කියලා. වෙබ්බඩි වීඩ ගිහලා අකිල විරාජ් කාර්යවසම් මහත්තයාගේ තාත්තා කවුද කියලා බලනකොට අර විවාහ සහතිකයේ තියෙන සම්පත් කාර්යවසම් දෙම තාත්තා තමයි. මේ වෙන මොනවක් නෙමෙයි. අකිල විරාජ් කාර්යවසම් අමාත්‍යවරයා තමුගේ නෑනට ඉෂු කරපු නියෝජිත ධූරයක්. මේ ජාතියම තවත් එකක් තියෙනවා. ඒ අලෙවි නියෝජිතවරිය තියලා තියෙනවා ලක්ෂ 21 පොල්ලක්. 2019 සිට. අපි බැලුවා යාගේ නම මොකද්ද කියලා. යාගේ නම දිසානායක මුදියන්සේලාගේ විජිතා නන්දනි. එයාට දෙන්න කියලා කියන්නේ කවුද කියලා බැලුවා පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේසා විතානගේ. දන්නවාද මුදලාලිව දන්නවාද මුදලාලිව ඉහෙළ ගමේ පෝසතා ඉහෙළ ගමේ පෝසතා ලොතරැයියක් හැදිලා තමයි ඔය හැටි පෝසතෙක් උනේ මං කුංචි වෙලෙන්දා ස්විට් විකුණාලයි ජීවත් වෙන්නේ අයියේ අකේ මාමේ නැන්දේ එන්න සූරාලා බලන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූරාලා නෙමේ හැන්දිගාලාම බල්ලා තියෙන්නේ කට්ටිය පේනවනේ අහිංසක මිනිස්සු තමන්ගේ තේ එකක් බොන්න තියෙන බුලත් ටිකක් කන්න තියෙන සල්ලි වලින් කීයක් හරි වාසනාවක් තියෙයි කියලා ස්විප් එකක් කරගන්න සල්ලි වලටත් මුන් වැඩේ දීලා මේ සෙට් එක ගෙනින් දානවන කච්චතිව දූපතට සමාජය තියාගන්න නරකයි කච්චතිව දූපත ගෙනින් දාලා රණ්ඩු වෙවි ඉන්න දෙන්න ඕනේ හොරු සෙට් එකටම අපි මෙහෙම හරි ඉතුරු වෙලා ඉන්න එක ලොකු දෙයක් තව ටික දවසක් හිටියා නම් එහෙම අපිව විකුණනවා මේ මිනිස් වෙලඳාමට රට පිටින්ම ලොතරැයි තව කවුද ගන්නේ ලක්ෂයේ දිනුම මටනේ හැදෙන්නේ ස්විප් එක හැදෙන්න ඕනේ දැන් හොරකම් කරපු කට්ටියට නැත්තම් අපි පත් කරපු ආණ්ඩුවෙන් වැඩක් නැහැ